නරක දේවල් කීපයක් එක දිගට ජීවිතේ වෙනකොට මිනිස්සු දන්නේ නැහැ ඒ දේවල් වලට හරියට මූණ දෙන්න. මිනිස්සු එක නරක දෙයකට ඉඩ දෙනවා තවත් නරක දේවල් රාශියක් හරියට හිම බෝලයක් ටිකෙන් ටික රෝල් වෙවි වර්ධනය වෙනවා වගේ ලොකු වෙන්න ඉඩ දෙනවා. ඒක ඇත්තටම නරක දෙයක්. හැබැයි වඩාත් භයානකම දේ තමයි ඔය නරක දේවල් නිසා තමන්ගේ හොඳ දේවල් විනාශ වෙන එක. ඔබගේ පෙම්වතිය උඹව අතහැර යනවා. එහෙම නැත්නම් උඹව රවට්ටනවා. ඔබ ජොබ් එකට ගිහිල්ලා ඒක ගැනම හිත ඉන්න උඹ හරියට වැඩක් කරන්නේ නැහැ. ඊට පස්සේ උඹගෙන් හරියාකාර වැඩක් වෙන්නේ නැති නිසා උඹට ජොබ් එකෙන් එක දිගට කේස් වැටලා ජොබ් එක නැති වෙලා යනවා. ජොබ් එක නැති වෙලා ගියාට පස්සේ ගෙදරට වෙලා ඉන්නවා කාලකන්ණියෙක් වගේ. එක්ක උඹ මහත් වෙනවා. එහෙම නැත්නම් කෙට්ටු වෙනවා. මොකද උඹට හරියාකාර ව්‍යායාමයක්වත් උඹ කරන්නේ නැහැ. කෑම කන්නේත් නැහැ හරියට. ඊට පස්සේ පොඩි ඩෝපමින් හිට්ස් ගන්න එක එක දේවල් වලට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. උඹ ඊට පස්සේ ආපස්සට හැරලා බැලුවම ජීවිතේ දිහා උඹ කල්පනා කරලා බලනවා. අම්මට සිරි යකෝ ජීවිතේ කෙලවෙන්න ගත්තට පස්සේ එක දිගටම කෙලවෙනවනේ කියලා. නැහැ. ඒක ඇත්ත නෙවෙයි. ඇත්තටම වෙන්නේ එක නරක දෙයක් නිසා ඒක නරක දේවල් රාශියකට මඟ පාදන එක. හැබැයි මේකත් අහපන් නරක දේවල් සිද්ධ වෙන එක කවදාවත් නවතින්නේ නැහැ. මේ වීඩියෝ එක කරන OGටත් නරක දේවල් මේ කාලෙදිත් සිද්ධ වෙනවා. ඉස්සරත් සිද්ධ වුණා. ඉස්සරහටත් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒක නිසා OG හිතන විදියට මේකේ අනිත් පැත්ත මෙන්න මේකයි. හරි නරක දෙයක් සිද්ධ වුණා. මේ අතරතුර තවත් නරක දේවල් සිද්ධ වෙන එක වළක්ව ගන්න මම මොකද්ද කරන්න ඕනේ? එහෙමත් නැත්නම් ආයිත් මේ දේ නොවෙන්න මම මොකද්ද කරන්න ඕනේ? එන්න ඒ විදියට තීරණය කරලා ඒව පුංචි ක්‍රියාකාරකම් සහ හැබිට්ස් බවට පරිවර්තනය කරලා ඒව ක්‍රියාත්මක කරන එක. ඔබ හොඳට හිතපන් මේක. බලය පැත්තෙන් පවර් කියන පර්ස්පෙක්ටිව් එක පැත්තෙන් බැලුවොත් ඔබ හිතපන් අතිශක්තිමත් පුද්ගලයෙක්. මම කියන්නේ මනසින් සහ ශරීරයෙන් දෙකෙන්ම ශක්තිමත් පුද්ගලයෙක්ට ජීවිතේ වෙන්න පුළුවන් ලොකුම කෙලවීම වුණත් ඌ හිතන විදිය උගේ හැසිරීම ඌ වෙනස් කරනවද? ඌ ඉන්න ලෙවල් එක තවත් පල්ලෙහාට වට ගන්නවද? නැහැ. ඒකෙන් වෙන්නේ ඇත්තටම ඔහු OG තවත් දෙයක් ඉගෙනගෙන තවත් ශක්තිමත් වෙන එක. මොකද ඉස්සරහට ආයිත් එකම හතුරට ඇවිල්ලා මාව විනාශ කරන්න බෑ. මොකද මම දන්නවා ඒකට මුහුණ දෙන්නේ කොහොමද? ඌව පරාජයට පත් කරන්නේ කොහොමද කියලා. හරියට ග්‍රිෆින්ඩෝ කඩුව වගේ. ඒක උරාගන්නේ ඒ කඩුව ශක්තිමත් කරන දේවල් විතරයි. ඒක නිසා උඹට නරක දේවල් වෙනවා නම් ඒක ගැන සතුටු වෙන්න. මොකද උඹ ඉගෙන ගන්නවා දේවල්. ඔබ දන්නවද මේ සමාජයේ බහුතරයක් මිනිස්සු Tamanට සිද්ධ වෙන නරක දේවල් වලට හරියට මුහුණ දෙන්නවත් දන්නේ නැහැ. ඒක නිසා අර පටන් ගද්දි කිව්වා වගේ චූටි ගල් කැටයකින් පටන් අරගෙන කන්ද මුදුනේ තියෙන පොඩි ගල් කැටයකින් පටන් අරගෙන පල්ලෙහාට කැරකිලා ඇවිල්ලා අතිවිශාල හිම බෝලයක් විදියට පරිවර්තනය වෙනවා ඒක. අන්තිමේදී ඒකේ ආරම්භ වෙච්ච හේතුව Tamanට හොයාගන්න බෑ. හැබැයි තමන්ගේ ජීවිතේ විනාශ වෙන්න හේතු 1000ක් විතර එකතු වෙලා. මේකට ලොකුම දේ තමයි මිනිස්සු දන්නේ නැහැ. OG හැමදාම කියනවා වගේ තමන්ගේ ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරන්න. OG මේ දේ සාර්ථකව කරන්නේ මෙන්න මෙහෙමයි. මට දැනෙන මට හැඟෙන ආකාරය සහ මම කළ යුතු දේ අතර පරතරය බිල්ඩ් කරපම් පුළුවන් තරම්. ඒ කියන්නේ උඹට මොකක් හරි කෙලවීමක් වුණාට පස්සේ මට දැන් කෙලුණා මට දැන් මෙන්න මෙහෙම දැනෙනවා මට මෙහෙම හිතෙනවා. ඊට පස්සේ එක පැත්තකින් තියෙනවා මම මේ දේත් කරන්න ඕනේ මම දැන් ඉස්සරහට මේ වැඩ ටික කරගන්න ඕනේ මං ඊට වඩා හොඳට කරන්න ඕනේ කියන එක. ඒ දෙක අතර තියෙන පරතරය වැඩි කරපම්. ඒ දෙක වෙන් කරලා දැකපම්. උදාහරණයක් විදිහට උඹ හිතපම් OGට අද මේ කන්ටෙන්ට් එක ක්‍රියේට් කරද්දී OGට සමහර දවස් වලට හිතෙනවා මට මේක කරන්න හිතෙන්නේ මට මේක කරන්න බෑ කියලා. එහෙම නැත්නම් වර්ක්අවුට් කරන එකක් ගැන හිතපම්. මම උදේ පාන්දර හැරලා ජිම් එකට යද්දී අද නම් මට යන්න බෑ අද පොඩ්ඩක් පට්ට රස්නේ එහෙම නැත්නම් අද සීතලයි අද පොඩ්ඩක් ඇඟට අමාරුයි අද රෙස්ට් එකක් ගත්තා නම් හරි ඔය වගේ නිදහසට කරුණු ගොඩක් එනවා. ඒ වලට උඹ ඉඩ දෙන වාරයක් ගන්න ඒ වෙලාවෙ උඹට තේරෙන්නේ නෑ ඇත්තටම ඒක හරිද වැරදිද කියලා. මොකද උඹගේ හැඟීම් වලට ලොකුවට පවර් එකක් ඇවිල්ලා දිනවා මේ මොහොතේදී. හැබැයි උඹ පවර්ෆුල් වුණාට පස්සේ උඹේ හැඟීමට කා ගන්න කියලා උඹගේ වැඩේ කරලා ඉවර වුණාට පස්සේ උඹට තේරෙන්න ගන්නවා අම්මට සිරි වෙලාවට මං ඒ දේ කරේ කියලා. මං හදිසියේ ජිම් යන්න නැතුව හිටියා නම් මං කන්ටෙන්ට් එක කරන්න නැතුව හිටියා නම් මට පසුතැවෙන්න වෙනවා විතරක් නෙවෙයි ඒක ලූප් එකක් විදිහට හැම වෙලාවෙම උගේ බ්‍රේන් එකේ ක්‍රියා කරලා උඹ වැඩ කල් දාන ලෙවල් එකට ප්‍රොක්‍රැස්ටිනේෂන් ලෙවල් එකට උඹපත් වෙනවා. අනිත් එක මේකේ මෙහෙම පැත්තක් තියෙනවා. ඇත්තටම OGට රෙකෝඩ් කරන්න හිතෙන්නේ නැති දවස් ඇවිල්ලා OG ඒ කන්ටෙන්ට් එක රෙකෝඩ් කරලා එඩිට් කරලා අප්ලෝඩ් කරාට පස්සේ ඒක දිහා හැරලා බලනකොට OGට හිතාගන්නත් බෑ ඇත්තටම කරන්න බැරි නරක කාලෙකයි මම මේ කන්ටෙන්ට් එක කරේ කියලා. මොකද අවුට්කම් එකේදී ඒක තේරෙන්නේ නැහැ. ඒත් අපි හිතනවා අපි කලින් ඒ වැඩේ කරේ මම කලින් වර්ක්අවුට් කරේ මම කලින් මේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මොකක් හරි ලබ්බක් කරේ මම හොඳ මූඩ් එකක ඉද්දි ඒක නිසා මට අද එහෙම මූඩ් එකක් නැහැ මට එහෙම කරන්න බෑ කියලා. හැබැයි අවුට්කම් එකට ඒ දේ අදාළ නැහැ. උඹගේ අනාගතයට ඒ දේ අදාළ නැහැ. උඹ ඉන්න මූඩ් එක මොකද්ද? උඹගේ ඇඟ හිතයි දා මූට අද පොඩ්ඩක් කවුල් වගේ. ඒක නිසා අපි මුගේ මසල් එකේ පම්ප් එක බස්සන්න නැතුව තියාගමු. උඹට ගෙදර කෑම කන්න කම්මැලි. ඒක නිසා අද කඩෙන් කන්න. ඒක නිසා අපි ඩයිජෙස්ට් කරනකොට උගේ ෆැට් එක ඔක්කොම ටික අයින් කරලා දාමු. එහෙම වෙනවා කියලා උඹ හිතනවද? නෑ. ඒක නිසා හැම වෙලාවෙම උඹට හැඟෙන ආකාරය සහ උඹ කළ යුතු දේ අතර වෙනස වටහා ගනින්. උඹට අවශ්‍ය දේ ලබා ගන්න අවශ්‍ය කරන දේ උඹ වැඩි වාර ගාණක්
ගානක් කරන තරමට උඹට අවශ්‍ය දේ උඹට ලැබෙන වාර ගාන වැඩි වෙනවා. සරලයි.